අපි හැමදාම දකින කියවන අහන දේවල්. ඒ කියන්නේ රූපවාහිනියේ යන වැඩසටහනක ඉඳන් පත්තරයක තියෙන ලිපියක් දක්වා මේ හැම දෙයකටම පිටිපස්සෙන් යම්කිසි පාලන රාමුවක් තියෙනවා. සමහර වෙලාවට පිටි ඒක නොපෙනෙනවා වෙන්න පුළුවන්. ඉතින් කවුද මේ තීරණ ගන්නෙ? අද අපි කතා කරන්න යන්නේ ඒ මාධ්‍ය නියාමනය කියන සංකල්පය ගැනයි. හරි. මුලින්ම බලමු මේ නියාමනය කියන වචනෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද කියලා. මේක ලොකු සංකීර්ණ දෙයක් වගේ ඇහුණට හරිම සරල අදහසක්. ඒ කියන්නේ යම්කිසි දෙයක් වඩා හොඳින් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය විදිහට කළමනාකරණය කරන එක. හරියට පාරක තදබගයක් නැතුව හැමෝටම ගමන් කරන්න රථවාහන නීති තියනා වගේ මාධ්‍ය ශාස්ත්‍රයත් යහපත්වත් පවත්වාගෙන යන්න යම් නීති රීති පද්ධතියක් අවශ්‍ය වෙනවා. මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. මේකේ ඉතිහාසයේ සියවස් ගාණක් ඈතට දිවෙනෝ 15 වෙනි සියවසේ මුද්‍රණ යන්ත්‍රය ආවට පස්සේ පොත්පත් පාලනය කරන්න අවශ්‍යතාවයක් මතුවුණා. එතනින් පටන් ගත්තම ලංකාවෙත් 1912 බ්‍රිතාන්‍ය යුගයේ පිහිටවපු ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ ඉඳලා 1973 පුවත්පත් මණ්ඩලය ඊට පස්සේ විදුලි සංදේශ කොමිසම හරහා අද ඩිජිටල් අවකාශ නියාමනය කරන SLCRT එක දක්වා මේ ක්‍රමය විකාශනය වෙලා තියෙනවා. හොඳයි. ඉතින් අද අපි මේ මාතෘකාව ගැන ප්‍රධාන කරුණු 4ක් ඔස්සේ කතා කරමු. මුලින්ම ඇයි නියාමනයක් ඕන වෙන්නේ? ඊළඟට මේක කරන්න ලෝකේ විභාවිතා වෙන ප්‍රවේශ 4 මොනවද? ඊට පස්සේ නියාමනයයි ස්වයං නියාමනයයි අතර තියෙන වෙනසත් අවසානයේට ලංකාවේ මේ කාර්ය කරන ප්‍රධාන ආයතන ගැනත් බලමු. හරි. අපි එහෙනම් යමු පළවෙනි සහ වැදගත්ම ප්‍රශ්නෙට. ඇයි මාධ්‍යයට කිසිම පාලනයක් නැතුව සම්පූර්ණයෙන්ම නිදහසේ ක්‍රියාත්මක වෙන්න දෙන්න බැරි? මේකට බලපාන ප්‍රධාන හේතු කීපයක්ම තියෙනවා. මාධ්‍ය නියාමනයේට හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි සංනිවේදන මාර්ග, ඒ කියන්නේ රේඩියෝ තරංග වගේ දේවල්, සීමිත ආර්ථික සම්පතක්. ඉතින් ඒක කාර්යක්ෂමව කළමනාකරණය කරන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි මහජන සාමය සහ ආරක්ෂාව. ඒ වගේම වෙළඳ පොලේ ඒකාධිකාරයන් හෙදෙන එක වළක්වලා පාරිභෝගිකයව ආරක්ෂා කරන්නත්, පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන්න එක නවත්තන්නත් නියාමනයක් අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි, නව තාක්ෂණයන් දියුණු කරන්න උදව් කරන ගමන් තොරතුරුවල නිදහස සහ විවිධත්වය තහවුරු කරන්නත් මේක වැදගත් වෙනවා. හොඳයි. නියාමනයක් ඕනේ කියලා අපි දැන් දන්නවා. මේක කරන්න තියෙන්නේ එකම ක්‍රමයක්ද? නෑ. ලෝකේ පුරා මේ සඳහා භාවිත කරන මූලික ප්‍රවේශ 4ක් හඳුනා ගන්න පුළුවන්. අපි බලමු මේ එකින් එක මොනවද කියලා. පළවෙනි ක්‍රමය තමයි ස්වයං නියාමනය. නමෙන්ම තේරෙනා වගේ මේකෙදි වෙන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේම පිටින් කවුරුත් ඇඟිලි ගහන්නේ නැතුව තමන්වම පාලනය කරගන්න එක. ස්වයං නියාමනය කියන්නේ සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන් වෙන දෙයක්. මාධ්‍ය හිමිකරුවන්, කාර්යවරු, මාධ්‍යවේදීන් එකතු වෙලා තමන්ටම ගැළපෙන ආචාර ධර්ම පද්ධතියක් හදාගන්නවා. මේකේ තියෙන හොඳක් තමයි ක්ෂේත්‍රයේ ප්‍රශ්නයකට ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන්න පුළුවන් වීම. ඒත් මෙතන තියෙන ලොකුම අඩුව තමයි මේ නීති කඩකලා කියලා දඬුවම් දෙන්න නීතියම බලයක් නැති එක. දෙවැනි ප්‍රවේශය සහ නියාමනය මේක අර කලින් කියපු ස්වයං නියාමනයට වඩා ටිකක් වෙනස්. මෙතනදී රජයයි මාධ්‍ය ක්ෂේත්‍රය එකතු වෙලා හවුලේ තමයි නියාමන රාමුවක් හදාගන්නේ. මේක හරියට රජයයි මාධ්‍ය ක්ෂේත්‍රය අතර තියෙන හවුල්කාරීත්වයක් වගේ. නීති හදන්න මාධ්‍ය වෘත්තිකයනුත් සම්බන්ධ වෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි මෙතනදී ගන්න තීරණ නීතියෙන් බලාත්මක කරන්න පුළුවන් වීම. ඉතින් ඒ නීතිමය බලය නිසාම සමහර මාධ්‍ය ආයතන මේ වගේ ක්‍රමයකට සහයෝගය දෙන්න ටිකක් මැලි වෙන්න ඉඩ තියෙනවා. තුන්වෙනි ප්‍රවේශය තමයි ව්‍යවස්ථාපිත නියාමනය. මේක තමයි වඩාත්ම විධිමත් ඒ වගේම බලවත්ම ක්‍රමය. මෙතනදී වෙන්නේ කෙලින්ම රජය නීතියෙන්ම නියාමන ආයතනයක් පිහිටුවලා ඒ හරහා නීති රීති පනවන එක. දැන් බලන්න මේ ක්‍රම දෙක අතර තියෙන වෙනස. ස්වයං නියාමනය කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇතුළෙම ස්වේච්ඡාවෙන් ආචාර ධර්ම මුල් කරගෙන වෙන දෙයක්. හැබැයි ව්‍යවස්ථාපිත නියාමනය කියන්නේ රජය විසින් නීතිය මගින් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන විදියට කරන පාලනයක්. හතරවෙනි සහ අවසාන ප්‍රවේශය තමයි අභ්‍යන්තර නියාමනය. මේක සිද්ධ වෙන්නේ තනි මාධ්‍ය ආයතනයක් ඇතුළෙමයි. මෙතනදි වෙන්නේ මාධ්‍ය ආයතනයක් Tamanගෙම ප්‍රමිතියක් පවත්වාගෙන යන්න ඔම්බුඩ්ස්මන් කෙනෙක්. ඒ කියන්නේ මහජන විමර්ශකයෙක් පත් කරන එක. සාමාන්‍යයෙන් මේකට පත් කරන්නේ විශ්‍රාමගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වඩේ ස්වාධීන විශේෂඥයෙක්. මහජනතාවගෙන් එන පැමිණිලි ගැන හොයලා බලලා කර්තෘ මණ්ඩලයට උපදෙස් දෙන එක තමයි එයාගේ කාර්යය. හොඳයි. අපි දැන් මේ න්‍යායයන් ගැන කතා කරා ඇති. දැන් බලමු ලංකාවේ මේ වැඩේ ප්‍රායෝගිකව කරන්නේ කවුද කොහොමද කියලා.
මුලින්ම ගමු ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය. මේක ලංකාවේ තියෙන පැරණිම නියාමන ආයතනයක්. සිනමාපට සහ වේදිකා නාට්‍ය මහජනයාට පෙන්වන්න කලින් නිරීක්ෂණය කරලා ඒවයි අන්තර්ගතය ගැන තීරණය ගන්නේ මේ මණ්ඩලය. නුසුදුසුයි කියලා හිතෙන කොටස් වාරණය කරන්න සමහර වෙලාවට සම්පූර්ණයෙන්ම තහනම් කරන්නත් මේගොල්ලන්ට බලය තියෙනවා. මේක නම් අපි හැමෝම සිනමා ශාලාවකදී දකින දෙයක්. චිත්‍රපට වර්ගීකරණය. U සහතිකය කියන්නේ යුනිවර්සල්. ඒ කියන්නේ හැමෝටම බලන්න පුළුවන්. X කියන්නේ adults only. වයස 18ට වැඩි අයට විතරයි. A සහතිකය කියන්නේ වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. හැබැයි වැඩිහිටියෙක් එක්කනම් 18ට අඩු කෙනෙකුට උනත් බලන්න පුළුවන්. මේක තමයි ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ ප්‍රායෝගික කාර්යය. ඊළඟට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය 1973 අංක 5 දරන පනත යටතේ පිහිටවපු මේ ආයතනය තමයි පුවත්පත් මාධ්‍ය නියාමනය කරන ප්‍රධාන රාජ්‍ය ආයතනය. පත්තරවල නීති විරෝධී සහ ආචාර ධර්ම වලට පටහැනි දේවල් පළවෙන එක අවම කරන එක තමයි මූලික අරමුණ. යම්තාක් දුරකට අධිකරණ බලතලත් මේ මණ්ඩලයට තියෙනවා. මේ මණ්ඩලය සමාජිකයෝ 7 දෙනෙකුගෙන් තමයි සමන්විත වෙන්නේ. ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා නිලබලයෙන්ම සමාජිකයෙක් වෙනවා. ඉතිරි 6 දෙනා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබනවා. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එහෙම නැත්නම් TRCSL කියන්නේ ඊටාම බලවත් ආයතනයක්. රේඩියෝ ටීවී විතරක් නෙවෙයි අපි ෆෝන් නෙට්වර්ක් ඇතුළු සමස්ත විදුලි සංදේශ ක්ෂේත්‍රයම නියාමනය වෙන්නේ මේගොල්ලෝ යටතේ. නාලිකාවලට සංඛ්‍යාතය ලබා දීමේ ඉඳලා පාරිභෝගික ගැටලු විසඳීම දක්වාම පුල්ලුල් පරාසයක වැඩ කොටසක් ඔවුන් කරනවා. මතකද අපි කතා කළා ස්වයං නියාමනය ගැන? ආන්නේකට ලංකාවෙන් තියෙන නියම උදාහරණයක් තමයි ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම PCCSL. ශ්‍රී ලංකා කර්තෘ සංසදය වගේ මාධ්‍ය සංවිධානයේ එකතු වෙලා ස්වේච්ඡාවෙන්ම පිහිටුවාගත්ත මේ ආයතනයට පුවත්පත් ආචාර ධර්ම කඩවීම ගැන පැමිණිලි කරන්න පුළුවන්. අවසාන වශයෙන් SLCERT ඒ කියන්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඩිජිටල් යුගයේ අභියෝගවලට විශේෂයෙන්ම සයිබර් ප්‍රහාර සහ අන්තර්ජාලය සම්බන්ධ ගැටලුවලට මුහුණ දෙන්න පිහිටවපු ජාතික මට්ටමේ ආයතනය තමයි මේ. ඉතින් අපි සියවස් ගානක් පුරා විකාශනය වෙච්ච නියාමන ක්‍රම ගැන කතා කරා. පත්තරයට, රේඩියෝවට, ටීවී එකට හදපු නීති. හැබැයි අද Facebook, YouTube, TikTok වගේ ගෝලීය වේදිකා හරහා තත්පර ගානකින් තොරතුරු ලෝකෙවටේම පැතිරෙන යුගයක මේ අපි කතා කරපු දේශ සීමාවලට කොටු වෙච්ච සාම්ප්‍රදායික නියාමන ක්‍රම ඇත්තටම ප්‍රමාණවත්ද? ඒක අප සැමටම සිතා බලන්න ඉතිරි කරන ප්‍රශ්නයක්.